අයිබෝන් අසේලගේ චැනල් එක තවස් හයකට සතිකට අසන මනක් වෙන වීඩියක් දාන්න බැරිවුණා හේතුව දකින්න ඇති මඩ පැක්ටරියක් සමඟ සටන් කරන්න වුණා මම එක ජයග්‍රහණය කර ඊයේ දවසේදී ඒ සටන මන් නිමා කරා නිසා අසේලගේ චැනල් එක වීඩියෝටියක් පහුණා සමාවෙන්නේ සම්බන්ධව වද මට මේ එලිය තිබුණා ලොකු වරගලයක් කරන්න ඒ වැඩේ කරපු නිසා එනිසා මඩවලට බයනෑ වැඩ කරලා තියෙන්නේ එනිසා බයනැතුව මම ඒ සඳහා අභියෝගය බාරගත්තේ ඒ අභියෝගය මට පාලුගේ වරම්බිනින්න මං කැමති නෑයකට නිසා එක ජයග්‍රහණය කර ආණ්ඩුවෙන් ඉල්ලන කරුණා කරලා ඔය මඩ ගැහිල්ල භාව නවත්තලා වැඩ කරන වැඩේ පටන් ගන්න ධනාත්මක දේවල් රට තුළ ජනගත කරන්න ඔය නාලිකාවල අප්පුහමිලට කියා දෙන්න කියන එක ආණ්ඩුව මතක් කරනවා. ඒ නිසා නාලිකාවට එකතු වෙලා තියෙන ඔබට සහ 10000කට ආසන ප්‍රමාණයක් කරගන්න මට උදව් කරන්න මේ නාලිකාව සක්‍රියව ඉදිරියට මේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිඳලා ඒකේ පළදායීතාවක් කරද්දී දැන් ඊපෙරද අපි දැක්කා දුරකථන සමාගම් අර ආපදා වෙලාවේ සිදු කර ක්‍රියාවලිය සම්බන්ධව පැමිණිල්ලක් බාර දෙනවා. ඒක ඉතින් හොඳ වැඩක් ලහිරු විදසේ කරලා TRC එකට. ඒ නිසා මේකේ පාරිභෝගික දැනුවත් වීමක් කරන නිසා අද මාතෘකාව වඩපත් තිබෙන්නේ අපේ රටේ මේ භාවිතා කරන ආහාරයේ ප්‍රධානම තැනක් ගන්න පොල් තෙල් සම්බන්ධව. මේ ඒත් පොල් තෙල් එකේ තිබෙනවා එකක් මේ ජනවහාරයේ ඉඳලා අපි එකක් නෙවෙයි වර්තමානයේ මේ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ හදපු එකක් ඒ තමයි එළවලු තෙල් vegetable oil. එතකොට මේ පොල් තෙල් vegetable oil එතකොට තියෙනවා සුදු පොල් තෙල් ඊට පස්සේ නියම පිරිසිදු පොල් තෙල්. එතකොට මේ ඒවා එක එක පාටවල වලට තමයි මේවා තියෙන්නේ. එතන නෙවෙයි කතාව තියෙන්නේ. මේ එළවලු තෙල් කියලා මාකට් එකක් හදලා ඒ හදන එළවලු වර්ග මොකක්ද කියන එක තමයි අපි මේ ප්‍රශ්න කරන්නේ. මේක මම මීට අවුරුදු ගානක් තිස්සේ මේ පොල්ටල් සම්බන්ධව දඹුල්ලට ගිහිල්ලා අපේ කාංච කුමාර හරිදාස මාධ්‍යවේදියාත් එක්ක ඒ දඹුල්ලේ මාකට් එකේ මේ පොල් තෙල් එන්නේ අර කෙමිකල් එහෙම ගේන ලොකු බැරල් වල. ඒවයි ගහලා තියෙන හදවත පැලෙන ඒ අර හඳුනා මේ සංඥා දෙන ඒවා සඳහන් කරලා තියෙන එක. හරි. එතකොට මේ වසගින්න බව සඳහන් කරේ සියල්ල ලංකාදීපත්‍රයේ පිටුවක් පුරලා ගියා. ඊට පස්සේ මේ පොල් තෙල් සම්බන්ධව යුතුව කතා කරා විශේෂයෙන්ම දෙවරක් තුන්වරක් බැදලා ඉවත් කරන පොල් තෙල් ඔය බෝතල් පත්‍ර කඩහරහා වෙනම ජාවාරම් මේ රටේ කතාරේ මම විශ්වවිද්‍යාල දරුවෝ ඇතුළු මේ රටේ අඩු මුලට කැම දෙන සීළු මාපන ශාලාවල වැඩිපුර භාවිත කරන්නේ මෙන්න මේ දෙවරක් තුන්වරක් බැදලා මහා පරිමාණ හෝටල් වල ඉවත් කරන පොල් තෙල්. දැන් ඒක වෙනුවට දැන් අලුතෙන් මේක තමයි පිටරටින් පිරිපහදු කරන නැති පොල් තෙල්. ඉතින් මේ සහ එහෙ භාවිතා කරලාගෙන පොල් තෙල් මෙහෙ ගැල්ලා සුදු කරලා දෙනවා. ඊට අමතරව තමයි මේ එළවලු තෙල් කියලා කියන්නේ. ඒක මොකද්ද හදන එළවලු වර්ගය? මේක මේ රටේ පාරිභෝගික ඔබ දැනගන්න ඕන. මම මේ කරන්නේ අභියෝගෙ මේ එළවලු තෙල් කියලා විකුණන වෙළඳපොලේ සමාගම් වල ප්‍රචාර කරන්න දරන්න පුළුවන් ඒ සම්බන්ධව කරුණු දක්වන්න. වහාම වෙළඳ මාත්‍යාවේ පාරිභෝගිකාරීගේ සම්බන්ධව හොයා බලන්න ඕන. අපි අහන කැරට් වලින් හදනවා නම් පොල් තෙල් වල පාට මේකද? වෙජිටබල් වල. අලු කේල් වලින් හදනවා පාට මේකද? එමෙත වට්ටක් වලින් හදන්නේ. අපිට කියන්න කරුණා කරලා මේ වෙජිටබල් ඔයිල් කියලා මේ පාරිභෝගිකයා මේ පොත්ත සුදු නළු නිලියෝ දාලා මේ ඔළුවට දාලා මේ විකුණන්නේ මොන වලින් හදන පොල් තෙල්ද? හදන එළවලු වල කියන්නේ. මොකද වට්ටක් වලින් හදනවද, පිපිඤ්ඤ වලින් හදනවද, තක්ක වලින් හදනවද, කැරට් වලින් හදනවද, අලු කේල් හදනවද, කරවිල වලින් හදනවද? හදන එළවලු වල කෙදනේ? අනේ රත්තරන් දෙයියෝ අපි ඉල්ලා සිටිනවා මේ රටේ පාරිභෝගිකයාට මේ හදන එළවලු වර්ග පෙන්වන්න. පට්ට පජාති බොරු කෙරලා මේ රටේ පාරිභෝගිකයන් නොමඩවලා අද වෙනකොට ප්‍රමිතියක් නැති පොල් තෙල් වලින් අද සුවිශාල වශයෙන්ම බෝනෝට වැඩි හේතුව තියෙනවා. අද පොල් තෙල් බෝතල් රුපියල් 650 700යි. කොහොමද මේ ළඟ මෙහෙම මිල ගන්න වැඩි වෙන්නේ? මොකද බද්දක් ගැව්වද? ආපදාරමුද වලින් පොල් තෙල් බෝත් මේ ලීටරෙන් ගණක් අය කරනවද? ඉල්ලු වැඩි වෙලා තිබුණ හේතුව මොකද? පොල් මිල වැඩි. පොල් මිල වැඩි නින්දා විකල්පය යන්නේ පොල් තෙල්. පරිප්පෝල්ටත් පොල් තෙල් දාලා යන්නේ. එතකොට මේ ඉල්ලු වැඩි වෙනකොට මොකද කරන්නේ? අන්න අසීමිත ලාභ ලබන කවුරුත් මේ සම්බන්ධව කතා කරන්නේ. හරි. කරන්නේ මඩ ගන්න එක. අපි කියන්නේ මඩ ගන්න ඇයින්ට මෙන්න මේ තොපේ ආණ්ඩුවේ මෙන්න මේ අසීමිත මේ දේවල් පාරිභෝගික වංචා කරන පාරිභෝගික හුදු හොරන් කරන පාරිභෝගික නොමග මෙන්න මේව කතා කරහල්ලා. සිස්ටම් වෙනස් කරන්න ආපු ආණ්ඩුවක් මේක. එහෙමනම් මේ වෙජිටබල් ඔයිල් කියන එක වෙනස් වෙන්න ඕනේ නැද්ද? හදන මේ එළවලු වර්ගයේ
කොහොමද පොල් තෙල් මිරිකලා ගන්නවද අපරලා ගන්නවද වේලලා ගන්නවද තම්බලා ගන්නවද කියලා පොඩ්ඩක් බැරිද අපිට කියන්න. ඒ නිසා පාරිභෝගික ඔබ දැනුවත් වෙන්න ප්‍රශ්න කරන්න සමාජයෙන් මොකද්ද vegetable oil කොහොමද එළවලු මොකද්ද හදන්නේ කොහොමද එළවලු හදන්නේ. අපේ රටේ පාරිභෝගිකයට අර අස්වැන්න වැඩි විතරයි එළවලු පළදා වැඩි. එහෙම නැතුව දෛනික පොල් තෙල් ලීටර ප්‍රමාණය ගණනය කළා නැහැ. ඔය නිල සංඛ්‍යා දෙක පට්ටපල් බොරු. හරිද? ගණනය කළා නැහැ. හරි ඒ නිසා මේ රටේ පරිභෝජනය වෙන මේ පොල් තෙල් හරිද? මෙවැනි එළවලු ප්‍රමාණයක් කොයිතරම් ප්‍රමාණයක් කොහොමද හදන්නේ? දැන් පිටරටින් ගේනෝනේ. පරිපූර්ණ. හරි පිටරටින් ගේන කොහොමද හදන්නේ මේවා? හරි. එතකොට පොල් තෙල් වල ඇයි ප්‍රමිතිගත භාවයක්? දැන් ඇසුරුම් ඉදිරි කාලේ පොල් තෙල් ලූස් දෙන්න බෑ. ඇසුරුම් වල දාලා දෙන්න ඕනේ. හොඳ වැඩක්. කඩවල වල පොල් තෙල් බැලලා තියෙන මාස ගණන් කැරපියෝ, හූනෝ, මදුරුවෝ, නිලමැස්සෝ මුන් වැදලා ගානට මේ වෙලාව පල් වෙලා මේ වෙලාව ගානට තියෙන එකෙන් තමයි අරන් දාලා ජිල්ලෙන් දාලා නැත්නම් ටැප් එකෙන් දාලා දෙන්නේ. දැන් නම් තාක්ෂණ දිනුනේ පොඩක් ටැප් එකක් දාලා දෙන්නේ. ඉස්සර තුනේ ජිල්ලෙන් ගත්තාම ඒක වක් කරලා දැම්මා. හරිද? එතකොට දැන් ඒ මොනවා වුණත් අපි අහනවා වහාම පාරිභෝගික ජන සමාජයේ නොමග යවල් තිබෙනවා vegetable oil කියලා. ඒතර පෝෂණීය ආහාර වල ගන්න කට්ටිය මේ vegetable oil ගන්න මොකද මේක හදන්නේ එළවලු වර්ගකින්ද? අපි අහන්නේ මේ හදන එළවලු වර්ගය මොකද්ද? අලු කෙහෙල්ද? ඔහට්ටක්කද? කැරට්ද? ලීද්ද? බොජ්ජද කොහොමද හදන්නේ? වහාම සිස්ටම් වෙනස් කරන්න තියෙන්නේ අධ්‍යාපනෙත් දැන් වෙනස් කරම් කරන් යනවා නම් ඇයි මේ ගන්න ආහාරවල පාරිභෝගික අන්දර තියෙන මේ සන්නාම නිවැරදි කරන්න කියන එක තමයි මේ මතක් කරන්නේ. දැන් සබන් කෑල්ලක් ගන්න. සබන් කෑල්ලේ අර කොන කපලා මේ කොන කපලා මේ කොන කපලා වටේ වලක්වා හැරලා. ඇයි ඒ නව හැඩේ කියනලු. ඒ හැඩේ කන්න දාත්ලා සබන් කෑල්ල ගෑපා දිය වෙනවා. දැන් අර මෙහෙම රවුම් මෙහෙම වල හැරලා තියෙනවා. ඒතර මෙහෙම අල්ලලා තමයි සබන් කෑල්ලේ මෙහෙම මැදින් අල්ලලා ඇඟිලි ටික පාවෙනවා. මෙහෙම ගන්න තමයි තියෙන්නේ සබන්. මේ කෑලි අඩු කරන ඒ වගේ 100ක් ගත්තොත් තව සබන් කෑල්ල 5ක් හදනවකෝ. මොක කරන්නේ මොකද්ද? නිලියෙක් දානවා. මාකටිං කරනවා. සබන් කැටේ කොන් 4 කපනවා. ඒ වගේ කැට 100ක් කපන කොන් 4 කෑලි කීයෙන් කැට ගියා හදන්න පුළුවන්ද? හරිද? එතකොට මේ රටේ මේ සබන් කියලා කියන්නේ මේ සබන්ද මේකුණන්නේ. දැන් පහුගිය කාලේ කැලින් සම්බන්ධව කියන්නේ නඩු දුන්න පාරිපෝෂිකයන්ට හැබැයි ඒකට ගියා. අපි සම්බන්ධ විස්තර අහන්න තියෙන්නේ මොකද මේ YouTube අප්පුවාමින එකේ ඒ සම්බන්ධ පේනදලා ඒකෙන් කුට්ටියක් කඩා ගන්න තියෙනවා. ඒ තොරතුරු අපි ගාව තියෙනවා. අපි පිම්පිසුදා. හරිද? ඒ නිසා අපි සම්බන්ධව සියලු වාර්තා අපි ගාව තියෙනවා. කැලින් සභාව සම්බන්ධව අපි නියම ආකාරයේ ඒ අදාළ පාර්ශවයෙන් ප්‍රශ්න කරන්න අපි සූදානම් මේක. ඒ වගේ තමයි මේකත්. අපි දැන් මේක අරන් එනවා ප්‍රමිති ආයතනයේ. අපි ඇයිලා අහන්නේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිති ආයතනයේ අපිට අදාළ නැහැ. මොකද ඒ ගැන හොයන්න රටේ මේ පරීක්ෂණාගාර නැහැනේ. මේ vegetable oil කියලා වෙළඳ පොලේ විකුණන එක මොන එළවලු වර්ගෙන්ද හදන්නේ ප්‍රමිති ආයතනයෙන් දැනුවත්ද? පෝෂණාංශ දැනුවත්ද? සෞඛ්‍ය අමාත්‍ය දැනුවත්ද? වෙළඳ අමාත්‍ය දැනුවත්ද? එහෙම නැත්නම් පොල් තෙල් කියලා විකුණනවා නම් ඒ එළවලු තෙල් විකුණන කියලා විකුණන වහා මේ නම් වෙනස් කරලා ඒ හදන එක ගල්ලංගුරුවක් කමන්නේ ඒ නම දාන්න. එහෙම නැතුව මේ එළවලු වලින් හදනවා කියලා පාරිභෝගික නොම ගැවලා අස්ප ගණන් වලට මේ අස්ප ගණන් වලට මේ තෙල් විකුණනවා කිසිදු එළවලුක පෝෂණ ගුණයක් නැතුව. හරි? ඒ නිසා මේ සම්බන්ධව ඔබ දැනුවත් වෙලා මේ සමාජෙත් ප්‍රශ්න කරන්න ඕගොල්ලෝ. අද වෙලා තියෙන හයේ පොත අල්ලන් ඉන්නේ. අද හයේ පොත කවුද ජනප්‍රිය කරලා තියෙන්නේ? ඒ විදිහෙන් කතා කරපු කට්ටිය. අද 8 වසරේ 9 වසරේ ළමයි තේ ෆෝන් තියෙන පන්ති යනකොට උන් දැන් බලලා මේ මොකක්ද කියලා මේ වෙබ් එක මේ අනවශ්‍ය ප්‍රචාර මේක ආණ්ඩුවක් දැනගන්න ඕන මේක නියමාකාරයේ මේ ගුරු වෘත්තීන් සම්බන්ධව ඉන්නේ ඒ වෘත්ති සමිති ඒ විශේෂඥ දැනුම තියෙන මේ සියලු දෙනා හඳුන්වත් විපක්ෂයේ අදහස් අරන් මේ වැඩේ කරන්න මේ කරපු බුලෙන් අර අගමැතිතුමගේ ප්‍රතිරූප ඉවරට ඉවරයි. දැන් අපි මෙතන ඉන්නේ අපි අහලා තියෙන්නේ අධ්‍යාපනය ගියන් පස්සේ අපි දැනුම තියෙනකොට මේ පුරවැසියෝ ස්ත්‍රීලිංග පුරුෂලිංග නපුසකලිංග. ඒතර අද සමාජයේ කතිකාවේ ප්‍රධාන මේ කියන්නේ ඉන්නේ ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග කාන්තා පිරිමි. ඒතර නපුසකලිංගට කොහෙද ඒගොල්ලෝ මොකෝ රහත් වෙන දේගොල්ලෝ. සීදි විනාශ කරන දේගොල්ලෝ. ඒගොල්ලොන්ට වෙනම අඟහරු රෝගේ ජීවත් වෙන්න පුළුවන්. මේ සමාජයේ ජීවත් වෙන ස්ත්‍රීලිංගයි පුරුෂලිංගයි නපුසකලිංගයි. ඒතර ඇයි නපුසකලිංගට තරක් කරතේ මේ සමාජයේ? මම ඉන්නේ අන්න එතන. ඒ නිසා මේ හරණ සුද්ධ කරන්නවත් කොන්ත්‍රාත්යක් කරන්න මේ අපි හරියට නවකෝද වෙලාදී අපි තමයි මේ ඊ타මත්ම විවේචනාත්මක කතා කරේ. ඒ නිසා මේ ප්‍රශ්නේදී අපි ඉන්නේ හර්නිත් එක්ක මේක මේ නියම අධ්‍යයනයක් කරලා මේක සංවාදයක් ඇති නොකර මේ ප්‍රකාශන කිරීම තමයි ප්‍රශ්නයල තියෙන්නේ. හරිද? ඒ නිසා මේ රටේ ස්ත්‍රීලිංග පුරුෂලිංග නපුසලිංග ඉන්නවා. නපුසලිංගටත් මේ ජන සමාජයේ ජීවත් වෙන අයිතිය තියෙන උන්ගේ තමයි මා පෙනී ඉන්නේ. හරිද? පෙනී ඉන්නව නෙමෙයි මතවාදේ. මට කියලා කැම්පේන් කරන්න මට අවස්ථාවක් නැහැ.
මගේ නාලිකාව මම මගේ අදහස මම ප්‍රකාශ කරන්නේ. හරිද? ඒ නිසා මේවා නෙමේ ප්‍රශ්න රටේ ප්‍රශ්න පාරිභෝගික ප්‍රශ්න. දැන් හෙට අනිද්දා අපි මේ සම්බන්ධව ලොකු මාධ්‍ය විවරණයක් කරනවා මේ රටේ වෙළඳපොළ සම්බන්ධව. ඒ නිසා අපි මේ වෙලාව දාන්නක් කරන්නේ මේ පොල් තෙල් කියලා එළවලු තෙල් කියලා නාමයක් හදලා විකුණනවා. හදන එළවලු වර්ගය මොකද්ද? ඒක තුලින් සුවිශාල ලාභයක් මේ කම්පැනි කාර්යය ගන්නවා. හදන එළවලු වර්ගයුත් නෑ. ඒක නම දාලා මිල වැඩි කරලා රුපියල් 1000 ගන්න බෝතලයක්. හරිද? ඒතකොට මේ හත්තිලව්වේ අපිට කියන්න මේක. දැන් මීපැණි කියලා තියෙනවා වෙළඳපොලේ. ඔය තියෙන මීපැණිද? එහෙම ලංකාවේ හැම ගහක මීවද තියෙනවා. අද කිතුල් පැණි කියලා විකුණනවා. ඔය තියෙන කිතුල් පැණිද? එහෙනම් හැම ගෙවත්තකම හැම තැනකම දස්සුර මිනිස්සු කිතුල් මදින්න ඕන. ඔය විතර කිතුල් පැණි තියෙන්නේ. හරි. තෙල් දිය බෝතල් 10ක් විතර ගියන් පස්සේ තමයි පැණි බෝතලක් ගන්න පුළුවන්. හරි. ඒකත් ඉතාමත් අමාරුවෙන් මේ මල ඒ නියම ක්‍රමවේදල හදලා එහෙම නැත්නම් සතෙක් දැන් අද මේ වඳුරු හිලව වැඩි ඔයද තියෙන්නේ මේ කිතුල් වර්මාන්තේ සරුව. හරි. ඒ නිසා මේ පොල් තෙල් ප්‍රශ්නය මේ පාරිභෝගික මේ ප්‍රශ්න සම්බන්ධව ආණ්ඩුව වැඩපිළිවෙලක් හදන්න. මේ සම්බන්ධ විද්වත් කතිකාවතක් හදන්න. මේ සම්බන්ධ මහජන අදහස් ගන්න. අදහස් තරම් ඒක ජාතික මට්ටමට ගෙනියන්න ඔයගොල්ලෝ අවුරුදු 25කින් දෙන්න නැත්නම් ඒ 25ට නීතිය හදන්න. අපි කියන්නේ ඒක. එහෙම ගිය අනිත් පැත්තට මඩ ගහනවා මං හින්දා ආයි මඩ ගහන්න ආවොත් එකෙක් හරි. හරිද? මං උඹේ ගෙදරට එන්නේ මං ආයි. හරිද? ගෙදරට ඇවිල්ලා මං උත්තර දෙන්නේ මම මඩ ගහන කලින් උඹ මොකද්ද කරේ මම මොකද්ද කරේ කියන්නේ. හරිද? ඒ නිසා අපි වැඩ කරන මිනිස්සු අපි මේ රටේ දෙයක් පෙන්වලා දෙන මිනිස්සු. හරිද? ඒ නිසා අපිට ඒ දේවල් කරන්න දන්න එපා. අපි වෙන්නනේ දේ මොකද්ද? මේ සිස්ටම් වෙනස් වෙනවා නම් වෙනස් වෙනව වහාම වෙළඳපොලේ ඉතාමත් කූඩ ලෙස පාරිභෝගයන් නොමගවමින් භාවිතා කරනවා වෙජිටබල් ඔයිල් කියලා එකක්. අන්නේ වෙජිටබල් වර්ගය මොකද්ද කියන එකට තමයි රටේ ජනතාව පාරිභෝගය දැනගන්න ඕනේ. ඒ නිසා මේ මතවාදය හදන්න, කතිකාවත හදන්න, ප්‍රශ්න කරන්න, මේ සම්බන්ධ කමෙන්ට් කරන්න, මේ නාලිකාව ජනගත කරන තවත් කෙනෙකුට මේ පෙන්වලා මේක අතින් අත යවන්න. ඔබේ පාරිභෝගික කොන්ද කෙලින් කරන කෂේරකව හදන අවට තිබෙන අයිතිවාසිකම් අයිමෙන ඒ සියල්ලෙන් තමයි නාලිකාව පිළිහින්නේ. ඒ නිසා වෙජිටබල් ගැන කතා කරේ මොකද්ද මේ වෙජිටබල් කියන හදන එළවලු තෙල් වර්ගය මොකද්ද කියන එක සහ අය හදන එළවලු වර්ගය මොකද්ද කියන තමයි නාලිකාවේ ප්‍රධාන අරමුණ. නාලිකාවට එකතු ඔබට ගෞරවනීය උත්තමාචාර්ය නාලිකාව ජනගත කරන 10 සීමාවට ගෙනියන්න ඔබේ ශක්තිය ලබා දෙන්න. හරිද? මඩ විවේචන වල මම උත්තර දුන්නා. ඒවා තිබෙන විද්‍යුත් සම්මුති සමාජාල මාධ්‍යවල. පහුගිය කාලේ මම ඒකට වෙච්ච නිසා මට මේ වීඩියෝ එක දාන්න පළක් වුණේ. ඒක මතක් කරන්න ඕන. මම මේ රටේ කළ කී දෑ අසේල මොකද කරේ? මම අවුරුදු ගානක් තිස්සේ බලාපොරොත්තු වුණ ඉතින් මගේ පොත එළි දක්වන කාලය ආවිලා තිබෙනවා. මාර්තු 15 ලෝක පාරිභෝගික දිනදා මගේ පොත එළි දක්වනවා. මම ඊළඟ වීඩියෝ එකේ සම්බන්ධ විස්තරත් සහ ඒ සඳහා උදව් උපකාර කරන්න කියන මම ඔබ ඉල්ලා සිටින ඒ සඳහා මම දුරකථන අංක සහ ගිණුම් අංක මම ඊළඟ වීඩියෝ එකේ මම දානවා. මට උදව් කරන්න ඒ පොත එළි දක්වන්න මම පිටපත් 5000ක් ගාලා මේ ලංකාපුරම මේ ජනතාව බෙදා දෙනවා මේක. මොකද මේ රටේ බෙදා දෙන්නේ මාව ජනප්‍රිය නෙමෙයි. මම ගොඩනගපු මතවාදය තුළ ඒකතරින් නොදන්න පාරිභෝගිකයා කොන්ද ගෙලින්ගන ශක්තිමත් කරන්න තමයි මම එතන හදන්නේ. ඒ නිසා පාරිභෝගිකයා අත්තරක් වසවිසෙන් තොර ආහාර කොහොමද මේ කරන්නේ? ඒ සියල්ල අඩංගු පොතක් තමයි මම වැතුවත් කරලා පිටපත් 5000ක් මම ලංකාපුරා බෙදා හරිනවා. මට ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න. මම මේ අනවශ්‍ය දේවල් වල නෙමෙයි ඔබේ උදව් ඉල්ලුවේ. පළදායි දෙයක් සඳහා. ඒ නිසා අද වීඩියෝ එක මම සමගන්නවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට.